මිත්‍රවරුනි, අද පොඩ්ඩා ඩාර්ක් ස්ටෝරි නාලිකාවෙන් අපි කතා කරන්න යන්නේ ඉන්දියාවේ භයානකම හොල්මන් ස්ථාන 10 අතරට එක් වූ අద్භූත ඉසව්වක් ගැනයි. ඒ තමයි මීර්ත් නගරයේ පිහිටි අඳුරු අතීතයක් සංගවාගත් JP ගොඩනැගිල්ල. 2010ක වසරේදී එක්තරා ප්‍රවෘත්ති නාලිකාවක් මගින් මේ ස්ථානය ඉන්දියාවේ භයානකම ස්ථාන ලයිස්තුවට ඇතුළත් කිරීමත් සමග මුළු ප්‍රදේශයම දැඩිසේ බියටපත් වුණා. මේ නටබුන් වූ පාළු ස්ථානයට මිනිසුන් යාම වැළැක්වීමට රජයෙන් යුද හමුදා නිලධාරීන් 6 දෙනෙක් ආරක්ෂාව සඳහා යොදවනවා. ඉන් 5 දෙනෙකුම එම ප්‍රදේශයේ අය වූ අතර පංකජ් නැමැති නිලධාරියා පමණක් වෙනත් ප්‍රදේශයකින් පැමිණි අයෙක් වුණා. ඔහු Tamanගේ වයසක මව වූ නිර්මලාවත් මේ පාළු ස්ථානයට කැඳවාගෙන එන්නේ ඇයට තනිවම ජීවත් වීමට නොහැකි නිසාවෙනි. මේ අద్භූත ගොඩනැගිල්ලේ ඔවුන්ගේ පළමු රාත්‍රිය උදා වුණා. දැඩි සීතලක් පැවති නිසා ඔවුන් ගිනිමැලයක් වටා එකතු වී සිටියා. ඒ අතරතුර ඉම්රාන් නම් නිලධාරියා මේ ගොඩනැගිල්ලේ අඳුරු අතීතය හෙළි කරන්නට පටන් ගත්තා. 1930 ගණන්වලදී හමුදා නිලධාරීන් සඳහා ඉදි වූ මේ ගොඩනැගිල්ල හදිස්සියෙම එක රැයකින් මිනිසුන් අතහැර දමා ගොස් තිබුණේ භයානක යකින්නක් නිසාවෙනි. මධ්‍යම රාත්‍රියේ රතු සාරියකින් සැරසී වහලය මත සැරිසරන ඇය මිනිසුන්ව මායාවෙන් Taman වෙත ගෙන්වාගෙන ගෙලසිර කර මරා දමන බව ඉම්රාන් පවසනවා. මේ කතාව ඇසූ නිර්මලා දැඩිසේ බියටපත් වී වෙවුලන්නට වූ අතර පංකජ් ඇයව සනසා නින්දට යවනවා. එදින මධ්‍යම රාත්‍රියේ පසු වී පාන්දර 1 දිගට පමණ නිර්මලාට හදිස්සියෙම කාන්තාවකගේ හැඬුම් හඩක් ඇසෙනවා. බියෙන් වූවත් ඇය කාමරයෙන් පිටතට ගොස් බලන විට පිටත නිදා සිටින හමුදා නිලධාරීන් හැරෙන්නට කිසිවෙකුත් එහි සිටියේ නෑ. නමුත් වහලේ දෙසින් නැවතත් ඒ හැඬුම් හඬ ඇසෙන්නට වුණා. ඇය වහාම පංකජ්ව අවදි කළත් ඔහු ඒ ගණනකට නොගෙන ඇයට නැවත නිදා ගන්නා ලෙස පවසනවා. නැවතත් කාමරයට ගිය ඇයට යලිත් ඒ හැඬුම් හඬ ඇසෙන්නට වුණා. ඇය කාමරේ වටා බලන විට දකුණු පසින් දුටු දෙයින් ඇගේ ලේ වතුර වුණා. රතු සාරියකින් සැරසුණු අද්භූත කාන්තාවක් ඇය ඉදිරියේ සිටගෙන සිටියා. මම මෙච්චර වෙලා කෑ ගහලා අඬද්දී ඔයාට කතා කරද්දී ඇයි මට උදව් කරන්න ආවේ නැත්තේ කියා ඒ කාන්තාව නිර්මලා දෙසට එන්නට පටන් ගත්තා. හදිස්සියෙම නිර්මලා මහහඬින් කෑ ගසන හඬ පිටත සිටි අයට ඇසුණා. පංකජ් ඇතුළු පිරිස වහාම කාමරයට දිවියන විට ඔවුන් දුටුවේ අදහා ගත නොහැකි දසුණක්. නිර්මලා ඇගේම දෑතින් Tamanගේම ගෙල දැඩිව සිර කරගෙන සිටියා. වෙනත් කිහිප දෙනෙක් එක්ව ඇගේ ගෙල සිර කරනවක් මෙන් එම ග්‍රහණය දැඩි වී තිබුණා. විශාල පරිශ්‍රමයක පසුවයි ඇයව බේරාගන්නේ. ඊට පසුදාම පංකජ් සහ ඔහුගේ මව බියෙන් ත්‍රස්ත වී මේ භයානක ස්ථානය අතහැර පලා යනවා. ඉතිරි නිලධාරීන්ද ටික දිනකින්ම මාරුවීම් ලබාගෙන ඉවත් වෙනවා. අදටත් ඒ ස්ථානයේ රාත්‍රියට රතු සාරිය ඇඳගත් කාන්තාව සැරිසරනවා. ඊට අමතරව ඈත අතීතයේදී මේ ස්ථානයට පැමිණි ඇගේ ග්‍රහණයට හසු වී මිය ගිය තවත් තරුණියන් 4 දෙනෙකුගේ ආත්මයන්ද මේ ස්ථානයේ සැරිසරන බව කියවෙනවා. මේ නිසා සමස්තයක් ලෙස භයානක ආත්ම 5ක් මෙහි සැරිසරනවා. මේ අద్භූත ස්ථානයට යන්නට කිසිවෙකුත් අදටත් එඩිතරවන්නේ නැහැ. ඔබත් කවදා හෝ මෙවැනි ස්ථානවලට ගිහින් මෙහි භූතයින් නෑයයි ඔප්පු කිරීමට උත්සාහ කරන්න එපා. මන්ද එය ඔබේ ජීවිතයේ අවසාන අත්දැකීම විය හැකිය. මේ වගේ තවත් ලොමු දැහැගන්වන අඳුරු සහ භයානක කතා අහන්න දිගටම පොඩ්ඩා ඩාර්ක් ස්ටෝරි නාලිකාව සමග රැඳී සිටින්න. You fold all no